හායි යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න අද මම ඔයාලව හම්බෙන්න ආවේ ලස්සන vlog එකකින්. ඔන්න ඉතින් උදේම දීම එකකුත් හදාගෙන මම ලෑස්ති වුණේ පාඩම් වැඩ ටිකක් කරන්න. ඉතින් මම යන පන්තියේ මට වැඩ වගේක් දීලා තිබ්බා. ඉතින් මම දැන් හදන්නේ ඒ වැඩ ටික කරලා ඉවර කරන්න. ගොඩක් වැඩ නැහැ. පේපරයක් තිබ්බා. ඒක තමයි කරන්න තිබ්බේ. ඉතින් ටක් ගාලා අපි මේ වැඩේ කරලා අපි ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන්න යමු. අද මම හිතන් ඉන්නවා පොත් මේසෙත් අස් කරන්න. මොකද ගොඩක් හැඩි වෙලා තියෙන්නේ මේ දවස්වල. මට අස් කරන්න බැරි වුණා. ඔන්න ඒ වැඩෙත් ඉවර වෙන්න වගේ. ඔන්න ඒ වැඩේ ඉවර කළා. මම දැන් හදන්නේ පොත් මේසෙ අස් කරන වැඩේට යන්නේ. ඉතින් යාළුවනේ පොත් මේසෙ අස් කරද්දි මම පොත් මේසෙ තිබ්බ හැම දෙයක්ම අයින් කරා. ලස්සන කරන්න දාලා තියපු ඔක්කොම ටික මම අයින් කරලා තමයි අස් කරන වැඩේ පටන් ගත්තේ. මම ඉතින් බඩු ටික අස් කරනවා වීඩියෝ කරේ නැහැ. මොකද එහෙම කරන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. පොත් මේසෙ ලස්සන වෙන්න මම තියපු ඔය එක බඩු එහෙම මම දැන් තියාගෙන ඉවරයි. මගේ ජෙලි පීස් මල් එහෙම තියලා මම පොත් මේසෙ ලස්සන කරලා තින්නේ. දැන් තියෙන ඉතින් මගේ පොත් ටික තියලා පොත් මේසෙ අස් කරගන්න වැඩි. ඉතින් යාළුවනේ පොත් මේසෙ අස් කරන්නම ගොඩක් වෙලා ගියා. හිමීට තමයි මම පොත් මේසෙ අස් කරන් ගියේ. මේ මගේ පෙන්ගුයින් යාළුවා. ඔන්න ඉතින් ඒත් එක්ක මම පර්ස් එකත් අස් කරගත්තා. මේ විදිහට
නූඩල්ස් එකක් හදාගෙන ඒකත් කාලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඊට පස්සේ මම හවස් වෙලා අයිස් පැකට් එකකුත් බිව්වා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමුකෝ. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.